සවන් දෙන්න සැඩෑ සමාජයේ මහා සල්පිල් වෙන්දේසිය අද දින සවස් 5දී පුලතිසිපුර රෝහල් ශ්‍රවණාගාරයේදී ඔබ සතු වටිනා භාණ්ඩ වෙන්දේසි කර ඒවාට නිසි වටිනාකමක් ලබා දීමට හොඳම අවස්ථාවයි මේ. ඔබත් පැමිණෙන්න සල්පිල් වෙන්දේසියට. ඒක නෙමෙයි. දැන් ඔබ බිරියන් දුන්නේ මොකද කියලා මොකද? අප්පච්චි
පාසල යනකොට අග්ගලන් තරම් මෙහා වෙන්දේ සිටියා. අර ආරච්චි උඩ ගියත් එන්නද? බලමු ආ ඒ වෙලනේ. ආයිබෝවන් ඔසමට. හොඳයි එසේනම් හිතවතුනි හිතවතියනි නෝනාවරුනි මහත්වරුනි. ඔබ අප සමගේ පුලතිසිපුරවරේ එක්ව සිටින්නේ අරුමැසි සන්ධ්‍යාවකටයි. එසේනම් සැබෑ සාජයේ මහා සල්පිල් වෙන්දේසිය මෙසේ ආරම්භ කරමු. අර ආරච්චි මහත්තයලා දෙන්නේ. අමරකින් පන්දලේ දම්පතිලා රැලි ඊයක ලොක්කා මේ තමයි මෙයා ලොක්කා මේ තමයි මෙයා ගැනියම් බයතරන් ඉතියා බොරු මතියා මැනිකෙත පමණි බය කෝරලේ මාර්කයා මැනිකෙත පමණි බය කෝරලේ දන්නවද මේ ගම්මාන මට එලින් යන්න කවුවත්ම නැහැ. ඒ වුණාට මිනිහා මැනිකට බයයි. ආයිබෝන් මෙහෙන් ඇටි ගත්තා නේද? හොඳයි එසේනම් නෝනාවරුනි මහත්වරුනි මේ අවස්ථාවේ ලැබ තිබෙන්නේ ඔබ සතු වටිනා භාණ්ඩ වෙන්දේසි සඳහා අප වෙත ලබා දීමටයි. ඔබ සැම නැවතත් පුලතිසිපුරවරේ සල්පිලේ වෙන්දේසිය සමගයි. එසේනම් ඔබටයි මේ දැනුම් දීම සල්පිල් වෙන්දේසිය සඳහා ඔබ සතු වටිනා භාණ්ඩ අප වෙත ලබා දෙන්න. ඔබගේ වටිනා භාණ්ඩ වෙත නියම මිලක් ලබා දීමට අප සූදානම්. අනේ අම්මා පල්ල මුන්ට වෙලා තියෙනවා. නැවතත් මේ දැනුම් දීම ඔබටයි ඔබ සතු භාණ්ඩ අප වෙත ලබා දෙන මෙන් වෙන්දේසිය සඳහා ඉල්ලා සිටිනවා. මේ ඔය මොන මඟුල වෙන්දේසි කරන්නත් කලින් අපි කියන අපිට වෙන්දේසි කරලා පටන් ගන්න ඕනේ. චෙන්ඩේ. නැත්තු සිරා. ඔව් චෙන්ඩේ අයියා. ඇටුම් තෙල් බෝතලයක්. ඒ මොකද්ද ඒ? ඔව්වා මේ එසේ මෙසේ තෙල් බෝතල් නෙවෙයි. ඕකෙන් දෙකක් දාගත්තම ඕන 18 වන්න මුණක් නටන්න පුළුවන්. නැත්තු සිරා. අනිවාර්යෙන් චෙන්ඩේ අයියා. මුන්ට පෙන්නමුද තෙලේ බලේ? ආ චෙන්ඩේ අයියා.
penny penny mama winkle ආච්චි කන තත්ත කාගේ කන ටයි කළේ අතන වලියක් තම හොඳ තම කළේ අපිට මේ හොඳටම කරලා තියෙන්නේ නැටුම් තෙලේ බලයයි පෙන්නූයේ චණ්ඩියයි අදින ගණනක් වෙතේස උනේ උගුරක් පියෝතින් ලැබේලු එකී බලේ කවුරුද බලමු හිටිවන අහසට යන්නේ හොඳයි සේනම් නෝනාවරණි මහත්වරුනි අද දින සල්පිලේ ප්‍රථම වෙන්දේසිය චණ්ඩි අයියාගෙන් නැටුම් තෙල් බෝතලයක් රුපියල් 20යි. යකෝ 20යි 20ට විකුණන්න බෝතල් ගන්න නෑ යකෝ මෙහෙ 500යි රුපියල් 500යි චණ්ඩි අයියා නැටුම් තෙල් බෝතලයට චණ්ඩි අයියා විසින්ම ලංසුවත් තබන රුපියල් 500යි ඇවරයි රුපියල් 500යි දැවරයි 1200යි රුපියල් 1200ක දෙවන ලංසුවත් තබන ලබන මේ අවස්ථාවේදී රුපියල් 1200යි ඇවරයි රුපියල් 1200යි දැවරයි රුපියල් 2000ක ලංසුවත් තබන ලබන ඇන්සර් මාර්ටින් මේ අවස්ථාවේදී චණ්ඩි අයියාගේ නැටුම් තෙල් බෝතලයට රුපියල් 2000යි ඇවරයි රුපියල් 2000යි දැවරයි රුපියල් 2000යි තුන් ඇවරයි චණ්ඩි අයියාගේ නැටුම් තෙල් බෝතලය ඇලිසන් නාචි ඇසිස් බෝල හොඳයි එසේනම් තවත් වෙන්දේසි භාණ්ඩ කිහිපයකට අපට කාල වේලාවක් තිබෙනවා. ඔබ සතු වෙන්දේසි භාණ්ඩ අපිට ලබා දීමටයි මේ දැනුම්. හොඳයි එසේනම් හිතවතුනි දෙවන වෙන්දේසි භාණ්ඩය ලෙස ඉදිරිපත් කරන්නේ ආරච්චි නිවසින් ඈ බොල හිච්චෝ මේ පාර අපි මුකුත් ලෑස්ති කරේ නෑ ඇත්ත කියපන් හිච්චෝ මේ ඉස්සෝනියද මනා හරි. වටිනා දෙයක් නම් නෙමෙයි මැනිකේ. අර වත්ත බාල් විතර පණිටු කෑල්ලක් නම් ගෙනිහිල්ලලු. අනේ දෙයියනේ උඹත් ආරච්චි නිවසේ අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා කැරපොත්තා කලසිට පැවතේ. ඉතායි පැරණි ආරච්චි පඩික්කම. ඈ උඹ ඒ පාර මගේ පඩික්ක මිස්සුවද උඹ නම්බුව කන්න දෙන්නේ අපේ ඔය ඕක නිකන් එසේ මෙසේ පඩික්කමක් නෙමෙයි ඕක ඉතා ඉතරනේ පඩික්කම අපේ අත්තා මුත්තා කිත්ත ගිරිකිත්ත ගින්ද ඕකට තමයි කෙල ගැහුවේ මැනික දන්නවද අපේ අත්තා කෙල ගැහුවේ මෙහෙමයි තු අපේ මුත්තා කෙල ගැහුවේ හොඳට ටිකක් ආසේ ඒ උනාට ත්‍රාම්සි කියලා ගහන්නේ උඩ බලන්නේ. අනේ මේ මෙහෙම ඕවා මේ වගේ සබේක කියන දේවල් නෙමෙයිනේ අපේ හාමුදුරුවෝ. හොඳයි එසේනම් හිතවතුනි මීළඟ වෙන්දේසි භාණ්ඩය ලෙස ඉදිරිපත් වන්නේ ආරච්චි නිවසින් ආරච්චි පඩික්කම දැන් ඉතින් 1000යි කියා පිළි. රුපියල් 1000. රුපියල් 1000ක ලංසුවත් තබනු ලබනවා ආරච්චි නිවසින් ආරච්චි පඩික්කවටම රුපියල් 1000යි ඇවරයි රුපියල් 1000යි දැවරයි අනේ අපි පඩික්කම ගමුකෝ. උඹට මොකටද ගෑණි පඩික්කම? මල් පැලයක් හිටවලා ගේ ඉස්සරහින් තිබ්බනම් හරි ලස්සනට තියෙයි. අයියෝ මේ ගෑන්ට නම් පිස්සු. අනේ අරන් දෙනවකෝ. 1200. රුපියල් 1200ක දෙවන ලංසුව තබනු ලබන මේ අවස්ථාවේදී ආරච්චි පඩික්කමට රුපියල් 1200යි ඇවරයි රුපියල් 1200යි දැවරයි 2000යි. රුපියල් 2000. රුපියල් 2000ක දෙවන ලංසුව තබනු ලබනවා ආරච්චි නිවසින් නැවත වරක් රුපියල් 2000යි ඇවරයි රුපියල් 2000යි දැවරයි රුපියල් 2000යි තුන් ඇවරයි ආරච්චි පඩික්කම නැවතත් ආරච්චි නිවසට මේ මගේ පඩික්ක. තිබුණත් පිරියසයි පඩික්කමක් අතර දෙන්න. තිබුණත්
යස ඉසුරින් තුන් කල්ම නොමදෙයි යමක් ආරච්චිය කිසි දිනක කිච්චා හොරෙන් උස්සා වෙහිගෙන ආව ආරච්චියා ගත්තා ඒ පඩික්කම ඕ හිතවතුනි අපිට තවත් කාල වේලාවක් තිබෙනවා තවත් වෙන්දේසි භාණ්ඩ කීපයක් ඇති යොමු වන්න. අප මේ අවස්ථාවට සැපැමිණි අපගේ ගම්මානයේම ඉගෙන කියාගෙන අද ඉහළ තලයක වැජඹෙන චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක චිත්‍රකල මහතාව ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනිමි. ඉතින් ආයිබෝන් ඉකිරිනගා නේද මේ? අයියන්ට මාව මතකද? නැතුව ඉබ්බේ නැත්තුම සල්පියට. ඉතින් අයියන්ටි බලන්න. ආහා. යකෝ ඉකිරිනගාට දාන්න. නොනවරුනි මහත්වරුනි ඔබගේ මීළඟ වෙන්දේසි භාණ්ඩය ලෙස ඉදිරිපත් වන්නේ ටිකිරි නගාගේ ගල්ලක් ගල. ටිකිරි නගාගේ දැතින් සෑදුව ගල් බඳු උවද මේවා අංගලාමය වෙන්දේසියට සල්පිල වෙතගෙන ආව කාටද ඕනේ මේ ගල්ලක් ගලා මල්ල 500 රුපියල් 500ක ලන්සොත්තුමුණ ලබන මේ අවස්ථාවේදී ටිකිරි නගාගේ ගල්ලක්ගල පාර්සලයට චණ්ඩි අයියා විසින් රුපියල් 500යි ඇවරයි රුපියල් 500යි දෑවරයි 10යි රුපියල් 1000ක දෙවන ලන්සොත්තුමුණ ලබනවා චිත්‍රකල මහතා විසින් රුපියල් 10යි ඇවරයි රුපියල් 10යි දෑවරයි ඔය චිත්‍රකල මහතාට එරෙහිව චණ්ඩි අයියා විසින් රුපියල් 1500ක ලන්සොත්තුමුණ ලබනවා රුපියල් 1500යි ඇවරයි රුපියල් 2000ක ලන්සොත්තුමුණ ලබනවා චිත්‍රකල මහතා විසින් ටිකිරි නගාගේ ගල්ලක්ගල පාර්සලයට රුපියල් 2000යි ඇවරයි රුපියල් 2000යි දෑවරයි රුපියල් 2000යි තුන් ඇවරයි ටිකිරි නගාගේ ගල්ලක්ගල පාර්සලය චිත්‍රකල මහතා විසින් විනා කරන ලබනවා අම්මෝ දත නගා වෙනුවෙන් අග්ගල පාර්සලයවත් මට ගන්න බැරි වුණා. මගෙන් වැඩක් නෑ. හොඳයි එසේනම් නෝනාවරුනි මහත්වරුනි හිතවතුනි හිතවතියනි පුලුතුසිපුරයේ අරුමැසි සන්ධ්‍යාවේ සල්පිලේ වෙද්දේසියේ අවසානයේටයි ඔබ අප මේ එක්ව සිටින්නේ. විශේෂ දැනුම් දීමක් වෙනවා. මේ අවස්ථාවට සැපැමිණි චිත්‍රකල මහතා විසින් රාත්‍රී යාමේදී මහවරණයක් පැවැත්වීමට සූදානම්ව සිටිනවා. ඉතින් ඒ සඳහා සහභාගී වීමට ඔබට කෙරෙන කාරුණික නිවේදනයයි මේ. එසේනම් ඒ සඳහා ආරාධනා කරමින් ඔබ මෙතන සමුගන්නවා. ඔබ සැමට ආරාධනා බලපංකෝ බං අපිටත් මේ වගේ ගම් වලට එන්න සිද්ධ වුණානේ. ඒකනේ සාජන් මහත්තයෝ. අද නම් සේරම ටික අල්ල ගන්න ඕන. අන්න හරි. සියවම් බලන්න ඔය ලිස්ට් එක. මුලින්ම වල් කැලු. වල් කැලු? කොහොමද කරලා තියෙන්නේ? පල්ලෙහා කඩේ කැරට් අලයක් උස්සන. කැරට් කන්න ඌ හාවෙද්ද බලන්න. ඌ වැඩක් නැහැ. ඊළඟා කියපන් බලන්න. ඊළඟට චූටි තරුස. චූටි තරුස මොකද කරලා තියෙන්නේ? අර හබර්ල ගාලා ලිඳේ ගෑනු නානවා හොරෙන් බලාගෙන ඉන්න. උනන් චූටි වැඩක් නෙමෙයි කරලා තියෙන්නේ. අනික ඌ චූටිත් නැහැනේ. ඔව්. ඕක කොහොම හරි අල්ල ගන්න ඕන. වනේ මේ බම් වැඩ මම මේ ළඟදී ඉංග්‍රීසි චිත්‍රපටියක් බැලුවානේ. නෑ නෙමෙයි ඔව්. ඉතින් චිත්‍රපටියේ ලස්සන මල්වත්තක් තිබ්බා. මල්වත්තේ කුරුල්ලෝ එමත් ඉන්නනේ නේ. වෙන්නේ නැති. ඒක අපිට වැඩක් නෑනේ. කියන්න වෙන. මල්වත්තේ පැත්තක ලස්සන බම්බුවක් තිබ්බනේ.
නෑ නෙමෙයි ඔව්. ඉතින් ටික වෙලාවක් බලන් ඉද්දී ලස්සන සුදු නෝනා කෙනෙක් ඇවිල්ලා පොතක් එක්ක බම්කුවේ ඉඳගත්තා. අනිවාර්යෙන් පාඩම් කරන්න වෙන්නේ. වෙන්නද. එව්ව අපිට වැඩක් නෑනේ. ආහා ඉතින් කියන්නකෝ. ටික වෙලාවක් කොහොම ඉද්දී සුදු මහත්තයෙකුත් ඇවිල්ලා සුදු නෝනා ගාවේ ඉඳගත්තා. නෑ නෙමෙයි ඔව්. ඉතින් සුදු නෝනා පොත වැව්වා. අනිවාර්යෙන් පාඩම් කරලා ඉවරයි. වෙන්නද. එව්ව අපිට වැඩක් නෑනේ. ටික වෙලාවක් යද්දී සුදු නෝනායි සුදු මහත්තයයි මෙන්න මෙහෙම ලං වුණා. ලං වෙලා මෙන්න මේ ඉතින් සුදු මහත්තයා කනපු ගමන් සුදු නෝනා කට කෑවා. නෑ නෙමෙයි ඔව්. ඒකට කියන්නේ කට කනවා නෙමෙයි. ඒකට කියන්නේ ඉංග්‍රීසි තොත්තු. නෑ නෙමෙයි බං ඔව්. මොකද සාජන් මහත්තයා අර ඈතින් මොකද්ද සද්දයක් ඇහෙනවා වගේ නේද? ඔය සල්පිලක සද්දනේ මං ඇහෙන්නේ. ඒ පැත්තට ගියොත් නම් අපිට හොඳ වාසියක් තියෙයි. ඔව්නේ. සාමාන්‍යයෙන් සල්පිලක තමයි ඔය ගමේ කට්ටියම එක්රැස් වෙන්නේ. යමුද ඒ පැත්තට? ෂුවර් එකටම ඔය හොරුලාත් ඕකට රිංගගෙන ඇති. යමු. ආයිබෝන් මම චිත්‍රපට අධ්‍යක්ෂක චිත්‍රකල මේ වගේ සහායිකාව කාලියා හයි. අපි එහෙනම් නළුවරනේ පටන් ගමුනේ හරි. පළවෙනි එක කෙනා එන්නකෝ බලන්න එහෙනම්. මේ මොකද්ද මේ කරන්නේ? මේ මිනිහා ඩේට් එක කොහෙද? මත් උයන කරවල තෙල් දාලා ඒකටද මේක කෙවුවනේ. මේ මිනිහා කරවල කට්ටේ තියන්නේ. හරි දැන් ඔය ගෙනියන්නකෝ මේ ගෙනියන්න නම් දෙන්නේ. ඒ නළුවරනේ පොඩර කෑනිනම් හොඳයි වගේ නේද අනේ සර් මට නම් එයා සෙට් නෑ වැඩි. හරි එන අනිත් එක්කනට එන්න කියන්න ගැන බලන්න එලිසබෙත් ඔබලා පැත්තකට නෑ ඉතින් වාගේ පාරක් යන දැන් මම ඒකේ මැනිලා මේ ආරච්චි දාන විහිළු නෙමෙයි වැක්සින් දුන්න පාරට වඩා හයියෙන් දෙන්න ඕන. පොඩ්ඩක් මං දෙන්නේ සමතලා වෙන්න. මේ ඕක නවත්තන්න මේ අන්තිම ගාන නාට්‍ය ගැල්ලන්න වෙන්න බෑ